මෙතන report වල විශේෂ පහසුකමක් තියෙනවා මේ QR code එකත් එක්ක තොරතුරු ගන්න. ඉදිකිරීම ඒවේ location එක QR code එකක් විදිහට ගන්න පුළුවන්කම තියෙනවා. බලමු මේ ගන්න විදිය මෙතන ග්‍රාමීය වසම් එකක වසම් එකකට වැඩි. ඒවේ QR code ගන්න තියෙනවා. බලමු ග්‍රාමීය වසම් එකක ක්‍රියාත්මක ව්‍යාපෘති වල තොරතුරු ගන්න විදිය. මෙතන ඉස්සෙල්ලා වගේම data range එක තෝරන්න. ඒ වගේම වගේ ප්‍රාලයක ඊළඟට මේක ඉදිකිරීම. අපි QR code එක ගන්න ඕනේ. අපි location එක ලකුණු කළේ ඉදිකිරීම ව්‍යාපෘති වල. එතකොට select කළා තෝරන්න කියලා දුන්නාම මෙතන එනවා report එක. මෙතන එක sample data එකක් විතරයි තියෙන්නේ. එතකොට ඔයාලා location එකත් ලකුණු කරපු විස්තර ටිකක් එනවා. ඒ වගේම QR code එකක් පෙන්නනවා. මේක ස්කෑන් කළාම ෆෝන් එකකින් ස්කෑන් කළොත් ඔයාලට පෙන්නනවා Google Map එකේ ඔයාලා ලකුණු කරපු ස්ථානය. කියන්නේ ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වෙන ස්ථානය. එතන මේක Excel එකක් විදිහට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. කෙලින්ම print කරගන්නත් පුළුවන්. ඒ වගේම ඔයා මේක data එක range එක තෝරලා ව්‍යාපෘතියේ ස්වභාවය සියලු හෝ වෙන ඉදිකිරීම නැතුව වෙන එකක් තිබුණොත් වෙන එකක් select කරලා ගියොත් මෙතන සාමාන්‍ය report එක එන්නේ. එතකොට අර location එකේ විස්තර නැහැ, QR code එක නැහැ. මේ ව්‍යාපෘතියත් අර ව්‍යාපෘතියේ සාමාන්‍ය විස්තර ටික විතරයි එන්නේ. location එක සම්බන්ධ විස්තර නැහැ. location සම්බන්ධ විස්තර ගන්න ඕන නම් ඔයා මේ select කළා මෙතන ඉදිකිරීම කියන එක select කරලා ගන්න ඕනේ.